සුවන් පින්බරයි රෝසතොල් ලස්සනයි හිමහන්සියේ ඔබ නිල් අහස වගේ. welcome back to my YouTube channel. ඉතින් ඔයාලට කොහොමද? ඔන්න අද වීඩියෝ එක තමයි මගේ second demo order එක ආවා. මම ඔයාලට කලින් වීඩියෝ එකේදීම මගේ first demo order එකේ මම refund එකක් දැම්ම කියලා මම ඔයාලට කිව්වා. මට ඒක තාම හම්බුනේ නැහැ. ඒක ඒ රටේ කියලා තමයි තාම අප්ඩේට් වල පෙන්නන්නේ. මේ ලංකාවටවත් තාම ඇවිල්ලා තිබුණේ නැහැ. ඊට පස්සේ මම දවස් දෙකකට පස්සේ වගේ දැම්මා තව orders එකක්. ඒක මට ඊයේ හම්බුණා. තව දෙයක් කියන්න තියෙනවා. මම හිතන විදිහට ඒ order එක මට හම්බෙන්නේ නැති වෙයි. මොකද මම මේ මට දැන් හම්බෙලා තියෙන order එක මට දවස් 6ක් ඇතුළත හම්බුණා. මම දැන් මේක දැම්මේ මාර්තු 20. ඊයේ තමයි මට මේක හම්බුනේ මාර්තු 26. දවස් 6කින් වගේ පොඩි කාලෙකින් මට order එක හම්බුණා. මම හිතුවේ නෑ එච්චර ඉක්මනට හම්බෙයි කියලා. මොකද මගේ out of delivery කියලා වැටිලා තිබුණා. කලින් order එක හම්බුනේ සතියක් එකමාරක් විතර ගියා. මම හිතුවේ මේකෙන් වෙයි කියලා. මගේ හැමීම අප්ඩේට් එක out of delivery කියලා අප්ඩේට් එක වැටුනේ නෑ. in transit කියලා තමයි වැටුනේ. ඔයාලගේ in transit හරි out of delivery හරි කියලා වැටලා තියෙනවා නම් බය වෙන්න එපා. ඔයාලට order එක හම්බෙන්නේ නැති වෙන්නේ නෑ. මම නම් හිතන්නේ මම දන්න තරමින් කාටවත් තාම orders missing වෙලා නැහැ. ඉතින් බය වෙන්න නැතුව බලන්න ඉන්න out of delivery කියලා වැටුණාට ඔයාගේ order එක වෙනවා. තව දෙයක් තමයි මගේ මේකේ Skynet කියලා ගහලා තිබුණාට මට පැකේජ් එක හම්බුනේ Skynet එකෙන් නෙමෙයි Daraz එකෙන් තමයි හම්බුනේ. ඒ කියන්නේ Daraz delivery partner කෙනෙක්ගේ හරහා තමයි මට හම්බුනේ. මම හිතුවේ නෑ මෙච්චර ඉක්මනට හම්බෙයි කියලා. ඉතින් යාළුවා මට calls 4ක් කරන් තිබ්බා. මට ඒ ඔක්කොම මිස් වෙලා තිබුණා. ඇත්තටම මේ delivery partner හරිම හොඳ කෙනෙක්. අපේ street එකම හොයාගෙන ආවිල්ලා අපේ address එක හොයාගෙනම මට මේ parcel එක දුන්නේ. demo එකකින් orders දාලා ඒ call miss කරපා කියලා කිව්වා. මොකද ඔයාගේ package එක නැති වෙන්න පුළුවන්. ඒ නිසා එක කෝල් එකක්වත් මිස් කරගන්න එපා. orders මිස් වෙනවා. කෝල් ආන්සර් නොකර ඉන්න එපා. හරි. අපි බලමු මම මොනවද order කරේ කියලා. මම කලින් වීඩියෝ එකේ වගේ මේකෙත් මේ වගේ ප්‍රයිස් පැත්තකින් දානම්. මේක දාලා වර්ක්අවුට් කරොත් තමයි කොහොමද ඉතින්. ඒ තිකයි ගන්න අඩුයි. ඊළඟ එක ස්ලිකර්ස් ඔයාලා shoe size එක බලනවා නම් A4 කොලයක් අරගෙන A4 කොලේට ඔයාගේ කකුල මෙහෙම තියලා අඩිය තියලා ඒක වටේ line එකක් අදින්න. line එක ඇදලා length එක මෙතන ඉඳන් මෙතනට කියන්නේ කකුලේ size එක උස centimeters වලින් මැනලා එතන chart එකක් තියෙනවා. දැන් ඔයාලා centimeter 36 වගේ 36 ඉස්සරහයි ඔයගේ size
ඊපස්සේ ඔයාලට තියෙන්නේ ඒ UK size එක දාලා ඔයාගේ shoe size එක select කරගන්න. එච්චරයි තියෙන්නේ. මගේ නම් 37 දැන්නේ. නමුත් 38 වගේ තිබ්බනම් හොඳයි. තමයි sunglass set එකක් මේ. ඒකම වරම ලස්සනයි. තුනක් තියෙනවා. අපි දාලා බලමු. ඒ වගේ ලස්සන ක්වොලිටිය පස්සේ වර්කවුට් කරන්න පෑන්ට් එකක්. ඒක මේ ඒක ක්වොලිටියටම තියෙනවා. ඇත්තටම මේකේ ඇඳුම් ක්වොලිටියද කොහෙද මම ගත්ත කලින් ගෝමක් ගත්තා. ඒකත් හොඳ තිබ්බා. මේකත් ක්වොලිටිය මම මේකේ නම් ගත්තේ size medium. මම මේකේ ගත්තේ තවත් sunglass එකක් ගත්තා. මේක මට ඉන්නේ යාට two pieces එකක්. මේක short එක, මේක top එක. ලොකුයි ටිකක්. ලොකුයි වගේ. මේ මොකක්ද? මේක blush එක. blush එක order කරා. ඒක ලස්සනනේ. වව්. කැවෙනවද බලන්න. මේක පොඩි. මේකේ තියෙන ප්‍රමාණය පොඩි. හැබැයි මේක ඇතුළේ ඇතුළට වෙන තමයි චූට්ටයි තියෙන්නේ. සුවඳයි. ඇප්ලයි කරලා බලමු. ඒක හොඳයි. ඒක නිකන් අර මේ ලික්විඩ්. මේක ලික්විඩ් එකක් තමයි මම හිතන්නේ. ඔව් ලික්විඩ් එකක්. ඊට පස්සේ ඒක වැඩ කරනවා. වව්. අපි බලමු ඉතිරලා. concealer apply කරගන්න තමයි. microphone එකක් මේක. ඔච්චරයි මගේ පැකේජ් එකේ තිබුණේ. ඔයාලට දැන් තේරුණාද ඉතින් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට යටින් කමෙන්ට් එකක් දාන්න. මම දන්න විදියට ඔයාලට ඒකට රිප්ලයි එකක් දෙන්න. මම තව ඩෙමෝ මොඩල් එකක් දාලා තියෙනවා. ඒකත් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. අදට vlog එක ඔච්චරයි. වීඩියෝ එක කොහොමද කියලා යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මගේ මේ YouTube මම හිතන විදිහට 4 වෙනි වීඩියෝ එක මම YouTube වලට අලුත් අඩුපාඩු වුණා නම් ගණන් ගන්න
අහස පිබිදු දෙව්ලියේ සයුරු කැලඹූ කිඳුරියේ මගේ රත්තරන්